සුබ දවසක් ඔබට. ඔක්තෝබර් මාසයේ ලග්න පලාපල ගැන කතා කරන්න කලින් මම ඔබට ආරාධනා කරනවා ඔබ මගේ නාලිකාවට අලුත් කෙනෙක් නම් එහෙම නැත්නම් තවමත් subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලාත්. ඉතින් ඔක්තෝබර් මාසය කියන්නේ 10 වෙනි මාසය 2025 වර්ෂයේ මාස 9ක්ම ගෙවිලා ගිහිල්ලා තියෙන්නේ. ඔබේ බොහෝ බලාපොරොත්තු තියෙන නැති අවුරුද්ද ආරම්භ වෙනකොට ඉතින් සමහර විට ඔබේ බලාපොරොත්තු මේ වෙනකොට ඉටු කරගෙන ඉන්නවා වෙන්නත් පුළුවන්. තවත් බලාපොරොත්තු ඇති ඉටු කරගන්න ඒ හැම දෙයක් වෙනුවෙන්ම ඔබ මහන්සි වෙලා වැඩ කටයුතු කරන්න අනිවාර්යෙන්ම සාර්ථක වෙන්න හැකියාව ලැබෙයි. ඉතින් ඔක්තෝබර් මාසය ගැන කතා කරනකොට සුවිශේෂී ග්‍රහ මාරු කීපයක්ම තියෙන මාසයක්. විශේෂයෙන්ම ගුරු මාරුව සිද්ධ වෙනවා. ගුරු උච්ච බවට පත් වෙනවා 18 වෙනිදා කටක රාශියට ගෝචර වෙලා. ඉතින් අනිත් ග්‍රහ තත්ත්වයනුත් දැනගන්න එක ඔබට වැදගත් වෙයි. ගුරු මාරුව පිළිබඳව විශේෂයෙන්ම වීඩියෝවක් ගෙන එනවා ඔබට ඒ පිළිබඳව දැනුවත් කරන්න. ඉතින් රවි මාරුව සිද්ධ වෙනවා 17 වෙනිදා තුලා රාශියට ගෝචර වෙන්නේ. කුජ ග්‍රහයා 27 වෙනිදා වෘශ්චික රාශියට ගෝචර වෙනවා. බුධ ග්‍රහයා 3 වෙනිදා තුලා රාශියට ගෝචර වෙනවා. නැවතත් 24 වෙනිදා වෘශ්චික රාශියට ගෝචර වෙනවා. ගුරු ග්‍රහයා 18 වෙනිදා කටක රාශියට ගෝචර වෙන්නේ මම කලින් කිව්වා වගේ. ඒ වගේම සිකුරු 9 වෙනිදා කන්‍යා රාශියට ගෝචර වෙන්නේ. ඉතින් මේ විදිහට තමයි මේ මාසයේ ග්‍රහ තත්ත්වය තියෙන්නේ. ග්‍රහ තත්ත්වයේ වගේම ඔබගේ ලග්නයේ කොහොමද මේ ග්‍රහ තත්ත්වයන් තියෙන්නේ කියලාත් වැදගත් වෙනවා දැනගන්න එක. රාහු ලග්නයේ ගමන් කරනවා. ඒ වගේම ශනි දෙවැන්නේ ගමන් කරනවා. ගුරු පස්වැන්නේ, ශනි සිකුරු කේතු ග්‍රහයන් 7 වැන්නේ, රවි බුධ ග්‍රහයන් 8 වැන්නේ, කුජ ග්‍රහයා 9 වැන්නේ. මේ විදිහට තමයි ග්‍රහ තත්ත්වය තියෙන්නේ. ඉතින් මේ ග්‍රහ මාරු සහ ග්‍රහ තත්ත්වයන් අනුව ඔබට සුභ අසුභ මිශ්‍ර පලාපල තත්ත්වයක් තමයි ඔක්තෝබර් මාසයේදී තියෙන්නේ. මුලින්ම ආර්ථික තත්ත්වය පිළිබඳව ඔබගේ කතා කරොත් ලග්නාධිපති ශනි දෙවැන්නේ ගමන් කරන්නේ මේ කාල සීමාව තුළ. ඒ වගේම දෙවැන්න සහ 11 වැන්න අධිපති ගුරු ග්‍රහයා 5 වැන්නේ සහ 6 වැන්නේ ගමන් කරන්නේ. ඉතින් ඒ වගේම රවි බුධ කියන ග්‍රහයන්ගේ බලපෑම් එක්ක ඔබට යහපත් ආර්ථික තත්ත්වයක් තියෙනවා. ධනලාභ තියෙනවා. හදිසි මුදල් ලැබීමුත් තියෙනවා. නමුත් ඔබට ටිකක් මුදල් වැයවීමකුත් තියෙනවා. ඒ නිසා ඔබ පරිස්සම් වෙන්න ඕනේ මුදල් වියදම් කරගන්නකොට. අනවශ්‍ය වියදම් යෙදෙන්න පුළුවන්. ඒ වගේම ණයට දීම ආදීන් පරිස්සම් වෙන්න ඕනි. ඔබට අවශ්‍ය විදිහට මුදල් ලැබෙනවා ඔබගේ එදිනදා වියදම් කරගන්න. ඉතින් මුදල් හරි විදිහට කළමනාකරණය කරගත්තොත් ඔක්තෝබර් මාසයේ ගැටලුවකින් තොරව ආර්ථික තත්ත්වය යහපත් කරගන්න හැකියාව තියෙනවා. ඊළඟට රැකියාව ව්‍යාපාර කටයුතු පිළිබඳව කතා කරොත් 10 වැන්න අධිපති කුජ මේ මාසයේදී 9 වැන්න සහ 10 වැන්න කියන රාශිවල ගමන් කරන්නේ. ඉතින් මේ ග්‍රහ තත්ත්වය වගේම අනිත් ග්‍රහ තත්ත්වයිනුත් එක්ක බලනකොට රැකියාව ව්‍යාපාර කටයුතු සම්බන්ධව ඉතාම හොඳ යහපත් වාතාවරණයක් තියෙන්නේ ඔබට. හදිසි ව්‍යාපාර ආරම්භ කරන්න යහපත් වෙනවා මේ මාසය. ඒ වගේම ඔබ අලුතෙන් රැකියාවකට යන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඒ අයටත් යහපත් කාල සීමාවක් ඔක්තෝබර් මාසය කියන්නේ. ඔබ හිතන විදිහට ඔබේ සුදුසුකම් වලට ගැලපෙන යහපත් රැකියාවක් ලැබෙන්න වාසනාව තියෙනවා ඔක්තෝබර් මාසයේදී. උත්සාහ කරලා බලන්න ඔබ. ඒ වගේම ව්‍යාපාර ආරම්භ කිරීම සම්බන්ධවත් ඒ වගේ. ඉතින් ඔබ මේ වෙනකොට ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ඒ ව්‍යාපාර වැඩි දියුණු කරගන්නත් හැකියාව තියෙනවා. ඔබට හොඳ ව්‍යාපාරික සහකරුවන් ලැබෙනවා. ඔබ සමහර විට කොටස් වෙළඳපොලේ එහෙම නැත්නම් වෙනත් ව්‍යාපාරවල මුදල් ආයෝජනය කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඒවට හොඳ වාතාවරණයක් තියෙනවා ඔක්තෝබර් මාසයේදී. ඒ වගේම රැකියාවෙන් ව්‍යාපාරයෙන් උසස් වීම නිලතල නම්බුනාම ලැබෙන්නත් වාසනාව තියෙනවා. මොකද 10 වෙනි අධිපති කුජ 9 වෙනි ගමන් කරන්නේ මේක යහපත් තත්ත්වයක්. ඒ වගේම ඔබට පෙර පින් බලයෙන් ඔබේ ඒ රැකියාව ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්නත් හැකියාව තියෙනවා. ඔබට පැවරෙන වැඩ කොටස් නිසි වෙලාවට නිසි විදිහට කරගන්නත් හැකියාව ලැබෙයි. ආයතනයේ වැඩ කරන නිලධාරීන් වගේම වැඩ කරන සේවකයින්ගෙන් ඔබට සහයෝගය ලැබෙයි. යම් ගැටලු කරදර තිබුණා නම් ඔබට ඒ තත්ත්වයන් අඩු වෙලා ටිකක් හොඳ වාතාවරණයක් ඇති වෙන තත්ත්වයක් තියෙනවා රැකියාව ව්‍යාපාර ස්ථානය තුළ.
ඉතින් මේ ආර්ථික තත්ත්වය වගේම රැකියාව ව්‍යාපාර කටයුතු පිළිබඳව කතා කරනකොට ඔබට කියන්න ඕනි ඔබට හොඳ කාලවල් තියෙනවා නරක කාලවල් තියෙනවා උස් පහත් වීම තියෙනවා. ඉතින් මොකද සමහර අය කියනවා අපිට තවමත් හරි ගියේ නැහැ අපල තත්ත්වයන් තියෙනවා මුදල් කරදර තියෙනවා මේ වගේ ප්‍රශ්න කියනවා. ඉතින් මොකද කොහොමත් කුම්භලග්න හිමියන්ට තියෙන ඒ රාෂ්ටක තත්ත්වයක් එක්ක යම් ගැටලු බාධා ටිකක් තියෙනවා. ඉතින් ඔබ ඒව දැනගෙන වැඩ කටයුතු කරන්න ඕනි. ඔබ නිතරම සංසන්දනය කරනවා ඉස්සරහා කාලේ සහ පසු කාලේ කියන්නේ ගොඩක් අය කියන්නේ ඉස්සර අපිට තිබුණා යාන වාහන තිබුණා මුදල් තිබුණා නමුත් දැන් නැහැ. මේ වගේ තත්ත්වයන් තියෙනවා බොහෝ අයට. ඉතින් ඒ තත්ත්වයන් ගැන අපි දැනගෙන පරිස්සමෙන් වැඩ කටයුතු කරන්නත් ඕනි. මේ අපල කාලේදී ඔබ විශේෂයෙන්ම බුද්ධිමත් තීරණ ගන්න ඕනි ඉවසීමෙන් කටයුතු කරන්න ඕනි. මොකද ඔබට ගොඩක් දේවල් දැනෙන්නේ පස්සේ. ඒ කියන්නේ ලැබෙනකොට තියෙනකොට ඔබට ඒකේ අගයක් දැනෙන්නේ නැහැ. මුදල් වගේම ඔබේ ජීවිතේ වෙනත් දේවලුත් ඒ වගේ. ඒ නිසා නිතරම ඔබ ඒ ලැබෙන අවස්ථාවේදී ඒ ගැන සතුටු වෙලා වැඩ කටයුතු කරන්න ඕනි. මුදලක් උනත් ලැබෙනකොට ඒකෙන් ටිකක් ඉතුරු කරගෙන අනාගතය සඳහා තියාගන්න ඕනි. ඉතින් ඒ නිසා සමහර අය කියනවා බහින කලාව කියලා කියනවා. ඉතින් නමුත් ඔබ හොඳ කාලයේදී කියන්නේ නැහැ ඔබට හොඳයි කියලා. ඉතින් ඒ තත්ත්වයන් දැනගෙන නිතර මේ උස් පහත් වීම වලට මුහුණ දෙන්න උත්සාහ කරන්න ඕනි. මේක හැමෝටම පොදු තත්ත්වයක් ඔබට සහ මට හැමෝටම. ඉතින් ජීවිතය කියන්නේ ඒකයි. ඔබ ඒක තේරුම් ගන්න ඕනි. ඊළඟට නිවාස දීපල ඉඩකඩම් ආදී පිළිබඳව කතා කරනකොට 4 වෙනි අධිපති සිකුරු මේ මාසයේදී 7 වෙනි සහ 8 වෙනි කියන රාශිවල ගමන් කරන්නේ. ඉතින් ඔබ ටිකක් පරිස්සම් වෙන්න ඕනේ 9 වෙනිදාන් පස්සේ. මොකද සිකුරු 9 වෙනිදාන් පස්සේ 8 වෙනිට ගෝචර වෙන්නේ. ඒ නිසා ඔබ දීපල වෙළඳාම් කරනවා නම් ඒ කියන්නේ විකිණීම් හෝ මිලදී ගැනීම ඒ දේවල් වලදී පරිස්සම් වෙන්න ඕනේ. මුදල් ගනුදෙනු පිළිබඳව ලියකියවිලි පිළිබඳව නඩු හබ නීතිමය ගැටලු තියෙනවද මේ වගේ දේවල් ගැන ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. සමහර විට ඔබ හදිස්සි වෙලා තීරණ ගත්තොත් ඔබට පසුතැවීම් ඇති වෙන්න පුළුවන්. ඔබට ලාභ තියෙනවා වගේ පෙනුනට සමහර විට එහෙම නැති වෙන්න පුළුවන්. සමහර විට හොඳ දේපලක් කියලා පෙනුනට ඒකේ යම් ගැටලු අවුල් සහගත තත්ත්වයන් තියෙන්න පුළුවන්. ඒ නිසා මේ මාසයේ විශේෂයෙන්ම 9 වෙනිදා පස්සේ හොඳින් හොයලා බලලා ඒ දේපල සම්බන්ධ කටයුතු කරන්න ඕනි. කලබල වෙන්නේ නැතුව ඉවසීමෙන් බුද්ධිමත් තීරණ ගන්න ඕනි. ඊළඟට ඔබගේ ගෘහ ජීවිතය විවාහ ජීවිතය පිළිබඳව කතා කරනකොට සිකුරු සහ කේතු ග්‍රහයන් ඔබගේ 7 වෙනි ගමන් කරන්නේ. 7 වෙනි අධිපති රවි ග්‍රහයා 8 වෙනි සහ 9 වෙනි ගමන් කරන්නේ මේ මාසයේදී. ඉතින් ඔබට ගෘහ ජීවිතය විවාහ ජීවිතය සම්බන්ධව සුභාසුභ මිශ්‍ර තත්ත්වයක් තියෙන්නේ. ඉතින් ඔබ නිතරම ඔබේ වගකීම් නිසි වේලාවට නිසි විදිහට කරන්න ඕනි. ගෘහ ජීවිතය විවාහ ජීවිතය තුල දරුවන්ගේ වැඩ කටයුතු ගැන හොඳින් හොයලා බලලා කටයුතු කරන්න ඕනි. විශේෂයෙන් ඔබ දුර බැහැර රැකියාව ව්‍යාපාර කරන කෙනෙක් නම් එහෙම නැත්නම් ඔබ විදේශගතව ඉන්න කෙනෙක් නම් ඊටාම හොඳින් කටයුතු කරන්න ඕනි. ගෘහ ජීවිතය පිළිබඳව වගකීමෙන් කටයුතු කරන්න ඕනි. විවාහ වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න අයට හොඳ විවාහ යෝජනා ලැබීම් තියෙනවා. නමුත් ඔබ හොඳින් හොයලා බලලා කටයුතු කරන්න ඕනි. විශේෂයෙන්ම 9 වෙනිදාන් පස්සේ හොඳින් හොයලා බලලා ඒ විවාහ යෝජනා පිළිබඳව කටයුතු කරන්න ඕනි. දෙමව්පියන්ගේ ආශිර්වාදය ලබා ගන්නත් උත්සාහ කරන්න ඕනි. සමහර විට ඔබ දින යොදා ගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් විවාහ වෙන්න ඒ සඳහා ටිකක් හොයලා බලලා බුද්ධිමත් තීරණ ගන්න ඕනි. අධ්‍යාපන කටයුතු පිළිබඳව කතා කරනකොට 5 වෙනි ගුරු ග්‍රහයා ගමන් කරන්නේ මාසේ 18 වෙනිදා දක්වා. ඊට පස්සේ 6 වෙනිට ගෝචර වෙන්නේ. ඉතින් අනිත් ග්‍රහ තත්වයන් එක්ක බලනකොට ඔබට අධ්‍යාපන කටයුතු සම්බන්ධව යහපත් පසුබිමක් තියෙනවා. රවි බුධ කියන ග්‍රහයන් මේ මාසේ 8 වෙනි සහ 9 වෙනි කියන රාශිවල ගමන් කරනවා. ඒ නිසා ඔබට අධ්‍යාපන ජයග්‍රහණ තියෙනවා. විදේශගත වෙලා උසස් අධ්‍යාපන කටයුතු කරන්නත් හැකියාව තියෙනවා. තරග විභාග ආදීන් ජයග්‍රහණය කරන්න හැකියාව ලැබෙයි. ටිකක් ඔබ වෙහෙස මහන්සි වෙලා වැඩ කටයුතු කරන්නත් ඕනි මාසයේ මැද භාගයෙන් පස්සේ. ඉතින් පොදුවේ ගත්තාම කුම්භ ලග්න හිමියන්ට ඔක්තෝබර් මාසය සුභ අසුභ මිශ්‍ර පලාපල ග්‍රහ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඔබ ටිකක් සැලසුම් සහගතව කළමනාකරණයකින් යුක්තව කටයුතු කරන්න ඕනි ඔක්තෝබර් මාසය. මොකද තව මාස 2ක් පමණ තමයි
තියෙන්නේ 2026 වර්ෂයේ උදා වෙන්න ඔක්තෝබර් මාසයේ ගෙවුනට පස්සේ ඔබේ බොහෝ බලාපොරොත්තු ඇති සමහර විට තවමත් ඉටු කරගන්න ඒ බලාපොරොත්තු වෙනුවෙන් ඔබ මහන්සි වෙලා කටයුතු කරන්න ඕනේ. ඒ වගේම නිතරම ධනාත්මකව සුබවාදීව හිතලා කටයුතු කරන්න ඕනේ. සමහර විට ඔබ අපල තත්ත්වයන් කියලා ඔබේ වැඩ කටයුතු කල්පසු කරලා තියෙනවා නම් පස්සට කල් දාලා තියෙනවා නම් ඒ කටයුතු සාර්ථක කරගන්න නිරතුරුවම උත්සාහ කරන්න ඕනේ. ඔබේ සියලු බලාපොරොත්තු ඉටු වේවා. යහපතක්ම වේවා ඔබට.